ඉතින් ඕකේ ගයිස් ඔයගලන්ට ඉක්මනටම මම රෙජිස්ටර් වීඩියෝ එක සිම්පල් තමයි මේක රෙජිස්ටර් වීඩියෝ එක සිම්පල් ඒක නිසා ඔයගලන්ට ඉක්මනටම මම රෙජිස්ටර් වීඩියෝ එක ගේන්න ඔයගලන් හදාගන්න ගොඩක් කට්ටිය ඉල්ලලා තිබ්බා කොහොමද රෙජිස්ටර් වෙන්නේ කියලා පොඩ්ඩක් වීඩියෝ එකක් විදියට දෙන්න කියලා ගොඩක් කට්ටිය ඉල්ලලා තිබ්බා ඒක නිසා තමයි මම මේක YouTube එකකුත් දාන්න ඔයගලන්ට group එකෙත් මම share කරන්න හරිද මෙතනදී ඔයගලන්ගේ ID එකේ තියෙන විදිහට තමයි හරියට මේකේ දෙන්න ඕන එහෙම නැත්නම් account එක verify වෙන්නේ නැහැ ඒක ඉස්සරම ඕගොල්ලන්ට කියලා තියෙන්නේ හරි සාමාන්‍යයෙන් ඕගොල්ලන්ගේ ID එක නැත්නම් license එකේ තියෙන විදියට ඉස්සර first name and last name එක දෙන්න ඊට පස්සේ email එක ඕගොල්ලන්ගේ phone එකේ තියෙන email එකක් දෙන්න phone number එකක් දෙන්න enter the address කියන එකට ඕගොල්ලන්ගේ ID එකේ තියෙන ගෙදර address එක දෙන්න ඊට පස්සේ password and confirm password එකට හොඳ strong ඕගොල්ලන්ගේ password එකක් දීලා register වෙන්න හරිද ඊට පස්සේ ඕගොල්ලන් කරන්න ඕනේ ඊට පස්සේ ඕගොල්ලන්ට guys මෙන්න මේ විදිහට තමයි interface එක පේන්නේ ඕගොල්ලන් මෙතන enter email එකට click කරලා ඕගොල්ලන්ගේ email එක වගේම දීපු password එක මෙතනදී add කරන්න හරි guys මේ විදිහට ඕගොල්ලන්ට account එක 0 කියලා පෙන්නයි හරිද ඉස්සරම ඕගොල්ලන් මේක ආවෙන් පස්සේ මිනිමම් ඕගොල්ලන්ට ඩොලර් 10 ඉඳලා මෙතනදී දාන්න පුළුවන් හැබැයි ඕගොල්ලන් සල්ලි නැත්තම් මම කියන්නේ සල්ලි නැත්තම් ඩොලර් 20ක් 25ක් අතර මුදලක් දාගන්න. හරිද? ඊට පස්සේ අනිවාර්යයෙන්ම තියෙන කට්ටිය මිනිමම් 50ක් 100ක් අතර මුදලක් දාගත්තොත් ඕගොල්ලන්ට හොඳට ප්‍රොෆිට් එකක් කරන්න පුළුවන්. හරිද? ඒක කොහොමද කියලාත් මම කියලා දෙනවා. හරිද? ඉතින් අපි සිග්නල් එක හැමදාම වගේ රැට ඔය වගේ වෙලාවට තමයි රැට 9 ඔය වගේ වෙලාවට තමයි අපි දෙන්නේ. හරිද? එතකොට සාමාන්‍යයෙන් ඕගොල්ලන් දැනගන්න ඕන ඕගොල්ලන්ගේ රිස්ක් මැනේජ්මන්ට් එක මැනේජ් කරලාද ගහන්න. හරිද? එතකොට අපි කියලා දෙනවා ඉස්සර ඕගොල්ලන්ගේ දැන් account එක verify වෙන්නේ නැහැ. හරිද? ඕගොල්ලන් deposit එකක් දාලා තමයි ඕගොල්ලන්ට verification එක කරන්න වෙන්නේ. ඒක නිසා ඕගොල්ලන් ඉස්සරම click කරන්න ඕන guys මෙන්න මේක. හරිද? මේ ඉරි තුන click කරලා මෙතනදී cashier කියන එක උඩ click කරන්න. හරිද? click කරන් පස්සේ මේ විදිහට තමයි තියෙන්නේ cashier deposit option එක තියෙනවා. ඕගොල්ලන්ට deposit option එක මේ විදිහට බලා ගන්න පුළුවන්. click කරන්න deposit එක. ඊට පස්සේ TRC20 USDT TRC20 එක තමයි තියෙන්නේ. හරිද? ඕගොල්ලන් මේක enter කරලා මේක copy කරන්න මේ address එක මෙන්න මේ address එක copy කරන්න. හරිද? මෙන්න මේ address එක copy කරලා ඕගොල්ලන්ට පුළුවන් Binance එකට ගිහිල්ලා මේකට මේක දාන්න. deposit එකක් දාගන්න. deposit එක දාපු එක ඕගොල්ලන් අනිවාර්යයෙන්ම screenshot කරන්න ඕන. හරිද? deposit complete වුණාන් පස්සේ එතනදී පේනවා ඕගොල්ලන්ට දාන්න වෙති. so ඒක ඕගොල්ලන් screenshot එකක් අරගෙන ඇවිල්ලා මේ විදිහට මෙතනදී enter කරන්න ඕන. ඩොලර් 20ක්ද 25ක්ද මේ විදිහට enter කරා. මෙතනදී ඕගොල්ලන්ගේ screenshot දාපු එක මේ විදිහට දාලා deposit එක click කරන් පස්සේ මෙතනදී balance එක ඕගොල්ලන්ගේ පෙන්නනවා. හරිද? පෙන්නුවෙන් පස්සේ ඕගොල්ලන් එහෙමම පල්ලෙහාට එන්නේ. පල්ලෙහාට ආවෙන් පස්සේ මෙන්න මේ විදිහට option එකක් තියෙනවා. හරිද? මෙන්න මේ විදිහට option එකක් තියෙනවා ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන්. my profile කියලා option එකක් තියෙනවා. හරිද? ඕගොල්ලන් මෙන්න මේ my profile කියන option එක click කරන්න ඕන guys. හරිද? my profile කියන option එක click කරොත් මෙතනදී මම register කරලා තියෙන්නේ. මගේ තාම pending එකේ තමයි තියෙන්නේ. හරිද? ඒක තමයි මේක දවස් 3ක් විතර යනවා pending එකේ ඕගොල්ලන්ගේ account එක verify වෙන්න. හරිද? ඒක ඇතුළත තමයි අපි කියන විදියට ඕගොල්ලන් මේකේ සෙල්ලම් කරන්න ඕන. ඒ කියන්නේ account එක track කරන්නේ නැතුව ඕගොල්ලන් අපි කියන signal වලට හරියට bet කරොත් අනිවාර්යයෙන්ම ඕගොල්ලන්ට verify වුණෙන් පස්සේ ඕගොල්ලන්ගේ amount එක betting amount එක වෙලා ඕගොල්ලන්ගේ මේක වැඩිපුර දාලා ඕගොල්ලන්ට වැඩිපුර profit එකක් කරන්න පුළුවන්. හරිද? so ඒක නිසා තමයි අපි කියන්නේ ඕගොල්ලන්ට අපි proof පිටින් දාලා තියෙනවා withdrawal ගත්තු ඒවා. හරිද? withdrawal ගත්තු ඒවා history එක ඔක්කොම ඕගොල්ලන්ට proof පිටින් දාලා තියෙන්නේ group එකේ. හරිද? signal group එකේ දාලා තියෙනවා. මගේ WhatsApp group එකේ දාලා තියෙනවා. YouTube එකේ බලන කට්ටිය අනිවාර්යයෙන්ම description එකේ ගිහිල්ලා signal group එකට වගේම අපේ WhatsApp group එකට join වෙන්න.
දවස් ගානේ ඕගොල්ලන්ට හොඳ ප්‍රොෆිට් එකක් කරන්න පුළුවන්. ඒකට තමයි මම කියන්නේ මිනිමම් 100ක්වත් ඕගොල්ලන් දාගෙන එන්න මේකේ. හරිද? මිනිමම් 100ක්වත් දාගෙන එන්න. එතකොට ඕගොල්ලන්ට පුළුවන් මේකේ ඉස්සරම ඕගොල්ලන් වෙරිෆයි කරන්න හදන්න එපා. වෙරිෆයි වෙන්නේ නැහැ. වෙරිෆයි ඔප්ෂන් එක පෙන්වන්නේ නැහැ. මේ විදිහට ඕගොල්ලන් ක්ලික් කරලා આવොත් මෙතනදී ඕගොල්ලන්ට පෙන්නනවා identity එක ඒ වගේම driving license එක passport එක verify කරන්න. හරිද? ඒක ක්ලික් කරෙන් පස්සේ ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් ඕගොල්ලන්ගේ නම, ෆොටෝ එක, හරිද? නම, බේදේ එක, ඇඩ්‍රස් එක, ඇඩ්‍රස් වෙරිෆිකේෂන් එකට ෆොටෝ එකක් දාන්න කියලා තියෙනවා. හරිද? ඒකට ඕගොල්ලන්ට පුළුවන් විදුලි බිල නැත්නම් වෝටර් බිල ඔන්න ඔය වගේ එකක් ෆොටෝ කරගෙන ඕගොල්ලන්ට ඒකේ අප්ලෝඩ් කරන්න. ඊට පස්සේ ID එකේ ෆ්‍රන්ට් සයිඩ් එකයි බැක් සයිඩ් එකයි මෙතනදී දාන්න තමයි තියෙන්නේ. හරිද? මම ඒකේ ෆොටෝ එකක් තිබ්බොත් ඕගොල්ලන්ට පෙන්වන්නම්. ඒක මට ස්ක්‍රීන්ෂොට් එකක් ගන්න බැරි වෙලා තියෙනවා. ඒක නිසා ඉතින් මගේ පෙන්ඩින් එකේ තියෙන්නේ දවස් 2ක් වෙනවා. හරිද? දවස් 3ක් ඇතුළත ඕගොල්ලන්ට ඇප්‍රූවල් එක දෙනවා ඒගොල්ලන්. හරිද? වෙරිෆයි වෙනවා. ඊට පස්සේ ඕගොල්ලන්ට සාමාන්‍යයෙන් ඕගොල්ලන් ඇවිල්ලා 100ට සාමාන්‍යයෙන් මෙහෙම ඩොලර් 50ක් නැත්නම් 100ක් දාලා තියෙනවා නම් 100ක් කියමුකෝ 100ක් දාලා තියෙනවා නම් අපි දවසකට සාමාන්‍යයෙන් 6ක් සිග්නල් 8ක් විතර දෙනවා. හරිද? දවසින් දවස මාරු වෙනවා. සමහර විට වැඩිපුර දෙනවා, සමහර විට අඩුවෙන් දෙනවා. හරිද? ඉතින් ඕගොල්ලන්ට පුළුවන් අපි දෙන සිග්නල් එක ටයිම් එකත් එක්ක තමයි දෙන්නේ. හරිද? මේ ටයිම් එකට මේක දාන්න, ලෝ එක දාන්න, මෙන්න මේ ගේම් එක තමයි සෙල්ලම් කරන්න තියෙන්නේ. ගේම් කියනකොට ටච් කරන්න. ඊට පස්සේ මෙන්න මේ ගේම් එක තමයි සෙල්ලම් කරන්න තියෙන්නේ. හරිද? මේක ක්ලික් කරා. ඊට මෙතනදී ඩිපොසිට් කියලා පෙන්නනවා. එතකොට මෙතනදී ඕගොල්ලන්ට ඩිපොසිට් දාලා තියෙනවා නම් හය ලෝ කියලා තමයි පෙන්වන්නේ. හරිද? එතකොට අපි වෙලාවක් කියලා දානවා නම් ඔය වෙලාවේදී මේක ක්ලික් කරන්න. හරිද? ඔය වෙලාව වෙනකොට මේක ක්ලික් කරන්න. එතකොට ඕගොල්ලන්ට හරියටම වෙටනවා. හරිද? ඉතින් ඔය විදිහට තමයි කරන්න තියෙන්නේ. පොඩි දෙයක් තමයි තියෙන්නේ. දවසකට ඕගොල්ලන්ට හොඳ ගාණක් ප්‍රොෆිට් කරන්න පුළුවන් ඉස්සරහට. ඕගොල්ලන් රෙජිස්ටර් වෙලා දවස් 3ක් ඇතුළත ඕගොල්ලන් ලොකුවට අප් කරන්න යන්න එපා. හරිද? ලොකුවට අප් කරන්න යන්න එපා. අපි කියලා තියෙන විදිහට ෆලෝ කරන්න. හරිද? අපි කියලා තියෙන විදිහට ඕගොල්ලන් ෆලෝ කරන්න. 100ක් දාලා තියෙනවා නම් පළවෙනි බෙට් එක ඕගොල්ලන් දාන්න ඕන කීයෙන්ද? 10ෙන්ද? ඩොලර් 10ෙන් දානවද? නෑ. 3.50න් තමයි දාන්නේ පළවෙනි බෙට් එක. හරිද? ඔය දවස් 3ම ඔය වගේ තමයි ඕගොල්ලන් බෙට් කරන්නේ. හරිද? වෙරිෆයි account එක වෙරිෆයි වෙනකන් ඕගොල්ලන් දවස් 3ම ඔය වගේ තමයි වැඩේ කරන්නේ. හරිද? වෙරිෆයි උනෙන් පස්සේ ඕගොල්ලන්ට පුළුවන් 3.51 3.50ක 5.50කට මාරු වෙන්න. ඊට පස්සේ තවත් දවස් 3ක් යනකොට අප් කරන්න ඕනේ. account එක අප් කරගෙන ඕගොල්ලන්ගේ දාන බෙටිං මේකත් අප් කරන්න ඕන. හරිද? ওই විදිහට තමයි මේක වැඩේ කරන්න ඕන. හරිද? ඊට පස්සේ සාමාන්‍යයෙන් ඩොලර් 100ක් තිබ්බේක ඕගොල්ලන් ඩොලර් 200කට ගෙනාවොත් ඊට පස්සේ ඕගොල්ලන්ට පුළුවන්. හරිද? මෙතනදී අපේ සිග්නල් එක හරියට වැඩ කරනවා. ඒක නිසා තමයි ඕගොල්ලන්ට කියන්නේ මේකේ account එක අපේ track කරන්න නැතුව පොඩියට අරගෙන අප් කරගෙන අපි යමු කියලා තමයි ඕගොල්ලන්ටත් කියන්නේ. හරිද? ඉතින් ඒකට තමයි ෆ්‍රී සිග්නල් එකකුත් දීලා ඕගොල්ලන්ට අපි ඇවිල්ලා කියලා දෙන්නේ. මේ විදිහට ඕගොල්ලන් කරගෙන යන්න ඕන. හරිද? එතකොට තමයි ඕගොල්ලන්ට හැමදාම වගේ ප්‍රොෆිට් කරන්න පුළුවන්. ඕකේ. එතකොට ඊට පස්සේ ඔය දවස් 3 එතකොට දවස් 6ක් ඉවරයි ඕගොල්ලන් බෙට් කරා දවස් 6ක් ඉවරයි. හරිද? එතකොට සාමාන්‍යයෙන් ඩොලර් 200ක් විතර ඩොලර් 100 තිබ්බ account එක ඩොලර් 200කට විතර අප් කරගෙන තියෙන ඕගොල්ලන් ඊට පස්සේ පුළුවන් ඕගොල්ලන්ට ඩොලර් 8.50න් වැඩේ කරන්න. හරිද? හැම බෙට් එකකටම දාන්න ඕන ඩොලර් 8.50. ලොස් වුණොත් ඕගොල්ලන් දාන්න ඕන ඩොලර් 8.50ක් තමයි. හරිද? වැඩිපුර ගාණක් වැඩි කරලා දාන්න යන්න එපා. ට්‍රැක් කරනවා. ඒක නිසා වැඩිපුර ගාණක් වැඩි දාන්න යන්න එපා. අපේ ඕගොල්ලන්ට ඕගොල්ලන් දාන ඩිපොසිට් එක අපිට ස්ක්‍රීන්ෂොට් එකක්
අරගෙන දාන්න අපි ප්ලෑන් එක දෙන්නම් ඕගොල්ලන්ට කොහොමද ඕගොල්ලන් මේකේ වැඩේ කරන් යන්න ඕනේ කියලා. එතකොට සමහර කට්ටිය බලනවා ඇති ඩොලර් 20ක් දෙන්නොත් ඒක කොහොමද අපි දාන්න කියලා. හරිද? ඕගොල්ලන්ට පුළුවන් ඩොලර් 1 ගානේ හැම බෙට් එකකටම දාන්න. හරිද? ওই විදියට දාගෙන එන්න ඩොලර් 50ක් තියෙන කට්ටිය 2.50න් දාගෙන යන්න. හරිද? ඉතින් ඒක තමයි කියන්න ආවේ මම. ගොඩක් කට්ටිය අපේ ගෲප් එකේ මේක YouTube එකේ දෙන්නේ නැහැ මම. ගෲප් එකේ ගොඩක් කට්ටිය අහලා තිබ්බා. ඒක නිසා තමයි මම මේ වීඩියෝ එක අරන් ඉන්නේ ඕගොල්ලන්ට. ඉතින් කැමැති කට්ටිය ඉන්නවා නම් ටක් ගාලා රෙජිස්ටර් වෙලා ඕගොල්ලන්ට පුළුවන්. මම YouTube එකේ දාන්න ඉස්සර මේක ඕගොල්ලන්ට ගෲප් එකේ දානවා. සිග්නල් එකත් මිස් කරගන්න නැතුව ඕගොල්ලන් වැඩේ කරන් යන්න පුළුවන් ඕගොල්ලන්ට. ඉතින් කැමැති කට්ටිය ඉන්නවා නම් හැමෝම රෙජිස්ටර් වෙන්න මේකේ හොඳට ගේමක් ගහන්න පුළුවන් වේවි. මම හිතනවා අපේ ගයිඩ්ලයින්ස් එක ෆලෝ කරලා ඕගොල්ලන් වැඩේ කරොත්. හරිද? ඉතින් channel එක ෆලෝ කරලා නැත්නම් channel එකත් ෆලෝ කරලා එකතු වෙන්න. අනිවාර්යෙන්ම අපේ සිග්නල් group එකේ වගේම WhatsApp group එකේත් ඕගොල්ලන් join වෙන්න.